අපි අද බලමු Google AI Studio මගින් ලබා දීලා තියෙන නවතම පහසුකමක් පිළිබඳව. මුලින්ම Google AI Studio type කරලා search කරන්න. දැන් Google AI Studio login වෙන්න. ඔබ පළමුවරට නම් Google AI Studio භාවිතා කරන්නේ Gmail user credentials භාවිතා කරලා login වෙන්න. මම දැන් ඔබලාට පෙන්වන්න යන්නේ Google AI Studio භාවිතා කරලා කොහොමද image කිහිපයක් combine කරන්න කියලා. උදාහරණයක් විදිහට කාන්තා මොඩල කෙනෙකුට මම වෙනත් ඇඳුමක් අන්දලා image එකක් generate කරන්න යන්නේ. and ඔබට තිරය දිස්වෙන පරිදි settings සකස් කරගන්න. and මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස් දෙක තිරය දැක්වෙන පරිදි අප්ලෝඩ් කරගන්න. දැන් මෙම ප්‍රොම්ප්ට් එක ටයිප් කර රන් කරන්න. ඒ විට ඔබට නව රතු පැහැති ඇඳුවින සරසුන ඉමේජ් එක දැකගත හැකියා.